ළඟදි දවසක මම කන්න හදාගත්තු විශේෂ කෑම වේලක වීඩියෝ එකක් තමයි අද ඔයාලට අරගෙන ආවේ. හරිම චූටි වීඩියෝ එකක් මේ වීඩියෝ එකේ. ඉතින් මේ බත් එකට මම ස්පෙෂල් හදාගත්තා මෙන්න මේ විදිහට අන්නාසි චට්නි එකක්. මේ අන්නාසි චට්නි එක ඒ කියන්නේ හදන විදිහ ඔයාලට ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නම්. අද මම ප්‍රධානවම ඔයාලට වීඩියෝ එකෙන් අරගෙන ආවේ මෙන්න මේ බත් එක හදාගන්න විදිහ තමයි. මේ බත් එක හදාගන්නේ මම ගිතෙල් වලින්. මේ බත් එක හරිම සුවඳයි. ඔයාලට කැමති හාලක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. සම්බහාල් හරි බාස්මති හාල් හරි මෙතනදී පාවිච්චි කරනවා නම් රස තව වැඩි වෙනවා. ඒ වගේම බත තම්බ ගනිද්දි මම මේකට කලින් ඉතුරු වෙලා තිබ්බ ඉස්ස ඔලු ටිකකුත් එකතු කරා. එතකොට අර ඉස්ස ඔලු වල තියෙන ග්‍රේවි එකත් එක්ක බත තැම්පෙද්දි හරිම සුවඳයි. ඒ වගේම රසත් ගොඩක් වැඩි. ඊට පස්සේ බත් එකට අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ වම්බටු ටිකක් බෙදලා අල චූටි කෑලි වලට ටිකක් කපලා බෙදලා ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ බත තැම්බුණාට පස්සේ. ඒ අතරට මම ඔයාලට කියන්නම් මේකේ චූටි ක්ලිප්ස් ටිකක් විතරයි තියෙන්නේ. ඒ වුණාට මම මේ කියන දේවල් ටිකෙන් ඔයාලට මේක රසට හදා ගන්න පුළුවන්. මුලින්ම ඉඟුරු සුදු ලුණු ටිකක් ඔයාලා හොඳට තලා ගන්න ඕනේ. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකක් තලලා ගිතෙල් චුට්ටක් පෑන් එකකට දාලා ඔයාලා ඉඟුරු සුදු ලුණු ටික, එතකොට අමු මිරිස් කරල් දෙකක්, හීනියට පලාගත්තු අමු මිරිස් කරල් දෙකක්, චූටි තක්කාලි ගෙඩි දෙකක්, එතකොට ඒ ටික එකතු කළා එනසාල්, කරාබු නැටි, රම්පේ කරපිංචා ඒ ටිකත් ඒ පෑන් එකේ තෙල් එකෙන්ම හොඳට බැදෙන්න දෙන්න ඕනේ. මුලින්ම කහ ටිකක් දාලා බත හොඳට බාගෙට තැම්බෙන්න දෙන්න. මුලින්ම ඒ කියන්නේ බත ලිපේ තියද්දම තමයි මම ඉස්ස ඔලු ටිකත් බතට දාලම එකතු කරේ. ඒක වෙනම බැදලා එකතු කරන්න ගියේ නැහැ. ඒකෙම තැම්බෙන්න ඇරියා. ඊට පස්සේ මම අර ඔයාලට කිව්වනේ ඉඟුරු සුදු ලුණු, ඊට පස්සේ රම්පේ කරපිංචා, අමු මිරිස් කරල් දෙකක්, තක්කාලි චූටි ගෙඩි දෙකක්, ඔයාලට කැමති ප්‍රමාණ වලින් මේව එකතු කරගන්න පුළුවන්. ඒ ටික බත පැහිගෙන ඉද්දි මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕනේ. අර මම කියපු ටික බැද ගන්න ඔයාලා ගිතෙල් වලින්. හරිද? ඊට පස්සේ බතටත් දැන් මේ වගේ ඒ ටික එකතු කළා. බත යන්තම් පැහිගෙන ඉද්දි අපි අර බැදගත්තු ටික මෙන්න මේ විදිහට එකතු කරන්න. එකතු කරාට පස්සෙත් ගිතෙල් හැන්දක් බතට ආයේ මේ විදිහට පැහෙන වතුරට එකතු කරන්න ඕනේ. එතකොට තව රස වැඩි. ඊට අමතරව මේකේ තව රස වැඩි කරගන්න මම ඔයාලට කියන්නම්. ඔයාලා එකතු කරගන්න ඕනේ සූදුරු ටිකක්. සූදුරු ටිකක් හොඳට එකතු කරගත්තට පස්සේ මේ බතේ තියෙන රස තව තවත් වැඩි වෙනවා. ඉතින් ඔන්න මේ ටික එකතු කළා ඔයාලා මේ බලන් ඉඳලා මේ විදිහට හරියන්නේ චුට්ටක්. ඒ කියන්නේ මේ ටික මේ විදිහට තියෙන්නරලා කවලම් කරන්න. බතත් එක්ක හාල් ටිකත් එක්ක හොඳට කවලම් කරන්න ඕනේ. කවලම් කළා ආයේ ඔයාලා බත ඒ කියන්නේ පැහෙන්න නියම ගන්නට බත පැහෙන්න ඕනේ. දැන් බාගෙට හාල් ඉදීගෙන ඉදිනේ මේ අපි ඕක දැම්මේ එකතු කරේ අර පැදගත්තු ටික. ඉතින් ඔන්න ඒ ටික දාලා බත හොඳට කවලම් කරලා බත වහන්න. වහලා චුට්ටක් ආයේ ටික වෙලාවක් තියලා ඇරලා බලන්න බත් එකේ වතුර ඒ කියන්නේ හාල් තැම්බෙන්න වතුර ඇතිද මදිද කියලා. ඊට පස්සේ ඒ විදියට බලන්න ඕනෙමයි කියලා හිතන නම් බලන්න. ඔයාට විශ්වාසයි නම් බත පැහෙන වතුර ඇති කියලා ආයි සැරින් සැරේ බලන්න යන්න ඕනේ. ඔන්න මේ තියෙන්නේ මම හදාගෙන තියෙන බත් එක තමයි. දැන් ඕන මේ මගේ බත් එක හොඳට තැම්බිලා තියෙන මේ වෙලාවේ. මට මෙතනදී ගත්තු හාල් වර්ගය නම් මොකක්ද කියලා මතක නැහැ. අතරම දැන් තාම මම මේ හාල් වර්ගය ඒවා නම් මම අතරම කියනවත් දන්නේ නැහැ. හරිද? ඒකෙන් දන්නේ නෙමෙයි මට මේක මතක නැහැ. ඔන්න මේ හාල් වර්ගයත් ඒ කියන්නේ සම්බහාල් වලට ටිකක් සමානයි. අර ඇට ලොකු සම්බහාලක් තියෙන්නේ. අන්න ඒ සම්බහාල වගේ තමයි මේ හාල් එක. හැබැයි මෙන්න මේ විදිහට ගිතෙල් දාලා බත් හදද්දි කහ බත් හදද්දි ඒ බත හරිම රසයි. දැන් මේ තියෙන්නේ මම අර කලින් බදලා තියාගත්තු අම්බටු, එතකොට ලුණු ටිකක්, අල කෑලි ටිකක් බෙදලා තියාගෙන මේ බත් එක බෙදා ගනිද්දී මම ඒක උඩින් දාගත්තා. එහෙම දාගත්තම තමයි බතේ ලස්සන තියෙන්නේ. ඊට පස්සේ මම හදාගත්ත චිකන් කරි එකක් බත් එකට. මෙන්න මේ විදිහට චිකන් කරි එකත් මම පැත්තකින් බෙදාගත්ත. හොදි ටිකක් වැඩිපුර දාගත්තා. මොකද
මේ බත් එකට චිකන් ග්‍රේවි එකත් එක්ක අර ගෑවිලා ටිකක් වෙලා තියලා කද්දි පුදුම රසක් තියෙන මම මේ විදියට කෑම ගන්න ආසයි. ඒකයි මම මේ විදියට හද දැන් මේ හදන වීඩියෝස් ඔයාලටත් පෙන්නන්නේ ඒකයි. මේ තියෙන මම ඉතින් කලින් හදාගත්තු ඔයාලා දැක්කනේ අන්නාසි චට්නි එක. අන්නාසි චට්නි එකත් මම හදාගත්තේ මේ බත් එක කන්නම තමයි. ඊට පස්සේ ගෙදර චිලි පේස්ට් තිබ්බා. ඒන් ටිකුත් බෙදාගත්තා. ඊට අමතරව තිබ්බා තව නූඩල්ස් ටිකකුත් තිබ්බා මම ඔය ඒකත් පැත්තකින් බෙදාගෙන තියනවා ඊට අමතරව බිත්තරයක් බෙදගත්තා ඒකත් පැත්තකින් බෙදාගත්තා ඔයාලත් ඉතින් මේ විදියට එහෙනම් දවසක මම අර කියපු විදියට බත හදලා කාලා බලන්න එහෙනම් ඉතින් සුපුරුදු විදියට වීඩියෝ එක එන්ඩ් කරන්නයි හදන්නේ. වීඩියෝ එක එන්ඩ් කරන්න කලින් වෙනද වගේම ගොඩක් ආදරයෙන් මතක් කරනවා. මාව අහගෙන මාව බලාගෙන මෙච්චර වෙලාවක් ඉඳපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට මාව සබ්ස්ක්‍රයිබ් කරන ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ආයේ එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝ එකේ තියෙන විදිහට බත් එකක් හදලා කන්නත් ඔයාලා අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.